මිතුරනේ මේ යුද හමුදාවේ සෙල්ලේ කණ්ඩායමේ හැකියාවට රැකියාව ලබාගත්තු රශ්මිතා යන්නේ ලාභාලයා. දකින්න මෙට නවතරු පිටියේ තනියම ලකුණු 15යි මුළු ලකුණු සංඛ්‍යාව 21යි 21න් 15ම තනියෙන් ගැහුවේ මෙයා නවතරු පිටිය එදා සැලකිලිය පාඩ පරිවර්තනය කරපු ප්‍රබලයා රශ්මිකා යන්නේ රශ්මිකා නවතරු පිටියේ ගහපු 15 මේ උදාම්මඩක උස්සත පිටියේ ගහන්න බැරි කමක් නෑ ඔයාට. ඉතින් ඉවතට ගහපු පහරවල් මේ පිටියේ ගහනවලන් දාබර මිතුරේ මෙනේ රශ්මිකා යන්නේ ලාබාල දක්ෂයා හැරමින් ගහන පහර මෙනේ ගුවන්ගත පන්දුව රකින්න කිරිකක් නෑ වේගය දුරල මෙනේ නතරේ මොහොතයි තනේෂ් කොහොමද ඒක මිතුරනේ වටිනා කියන ලකුණක් දැන් එන්නේ පිටියට වටිනා කියන ලකුණක් නොතිබුණ ලකුණක් මහබගේ සාන්ති දූටේ එනවා ඒ ධනේෂ්ගේ 42 වන ජාතික සූර්යා එතන වැලිවේරි කාන්තියත් එක්ක එකතු වෙලා ජාතික සූර්ය නාමයක් එක්කාසු කරපු ඒ ධනේෂ් පිටියේ වේගෙන් දුවන්නේ ඉතින් හොඳයි පෙරලි කාර දැන් ගමනක් යනවා සාන්ත දූටේ සඳුන් හංසජීත් මේනේ මහබගේ සාන්ති දූටේ හුස්වටිකා मैंने महाभाग सांत झूठे खुंदनारठिया मैंने महाभाग सांत झूठे पेरली खारिया मैंने वाय बयाक्ष्या मैंने अपने आदरणीय प्रबलया निहंड सेवे निहंड खमण मैं आगे पहाड़ पिटिए दक्षिण रासाई इधर सदून आसाई फंड सदून पिटिए कहान वाला सदून के पहाड़ा एक हाथ पीमट कहान पहाड़ा मैंने पालिंगन स्थान तो विराम अक्लबरमा दावा दिखया वेगिंग පළවෙනි විරමස්ථාන තුළ වේගයක් ලබනවා. දැන් අඩි 55ක විරාමයක් ලබනවා දවන්ත ප්‍රබලයයි සඳුන් හංසජිත් වෙනුවෙන්. ඉතින් උදිත් සංජීව මේ පිටිය දැන් තේරුම් බේරුම් ගන්න. මේ පිටිය තේරුම් බේරුම් අරගෙන අපි පිටිය ගහමු. උදිත් සංජීව හදිස්සි නෑ. ඉතින් හදිස්සි නෑ පිටියේ උදිත් සංජීව. මන්ද සාර්ථකත්වයේ රහස නිවැරදි තීරණ ගැනීම. දාබ්‍රි මිතුරනේ සාර්ථකත්වයේ රහස නිවැරදි තීරණ ගැනීම. ඉතින් චමොත් නිලංග නිවැරදි තීරණයක් ගන්නවා. කාසිය වාසිය අරගෙන මේ පිටියේ ලකුණු සොයන්නට මේ වටිනා කියන පිටියේ. ඉතින් හෙට දිනෙත් මේ තරග මාලාව වටිනා කියන දෙවන්තෙල්ල කණ්ඩායම මේ පිටියේ කරට කර වදිනවා හෙට දිනේ. ඉතින් මහේෂ් මේ උදිත්ත දෙන්න පන්ද උඩින් මෙයා ගහනවා පිටිය ඇතින් ඇතට මන්ද එතරම් ප්‍රබලයි එතරම් පෙරලිකාරයි මනාව පැහැදිලිව සැලෙන වැලෙන පැත්තට දැනෙන්න ගහනවා මිත්‍රා මේ උදිත් සංජීවයනේ මිත්‍රා සැලෙන වැලෙන පැත්තට ගහන දැනෙන්න ගහන පහර මේකද පහර උදිත්ගේ පහර මේ වටිනා කියන පහරද උදිත්ගේ කැපෙන පහර මේක ලකුණයි වේගෙන් නතරේ හොඳ පිටියේ නතරේ හොඳ ලකුණ මේක ලකුණද පිටියේ ජීවන්ත සොයිසා පිටියේ සඳුන් හංසජිත්තු පිටියේ දවාලනවා. ඉතින් පිටියේ වැරද්දක් සිදුනවා පිටියේ මෙන්න ප්‍රබල ගනේ දාවාතිකයා ඒ රුමේෂ් ජීවන්ත සොයිසා පිටියේ සඳුන් හංසජිත්ව දානපතේ වැරද්දක් කරලා ඔහු පිටියේ දවලනවා. ඉතින් මහභාගයේ සාන්ත ජූටය මේ පෙරලි කාරයල කණ්ඩායම ලාංකෙල්ල වංශ කතාවේ පෙරලි කාරයෝ ලාංකෙල්ල වංශ කතාවේ අද මහභාගයේ සාන්ත ජූටය ඉන්න සෑම තරග මාලාවක් දවන්ත තරග මාලාවක් බවට පරිවර්තනය වෙනවා. මන්ද ප්‍රේක්ෂකයන්ට හදවට දැනෙන්න ගහන ජවන්තෙල්ල කණ්ඩායමක් මහභාගයේ සාන්ත ජූට් කියන්නේ. ඉතින් රශ්මික දම්පිටියේ වැරද්දක් සිදු වෙනවා. ඉතින් වැරදි අමතක කරන්න රශ්මික වැරදි අමතක කරන්න රශ්මික නමුත් වැරදුන හැටි අමතක නොකරන්න රශ්මික වැරදි අමතක කරන්න පිටියේ නමුත් වැරදුන හැටි අමතක නොකරන්න. මෙන්න පිටියේ ප්‍රබලයා වටිනා කියන ලකුණක් අද පිටියේ ඔයා ගහනවා මල්ලි. මේ පිටියේ වටිනා කියන ලකුණක් අපේ පිටියේ ගහනවා. එවනේ ලකුණක් ගහන්න ආසයි බලන්න රශ්මික ආසයි බලන්න පිටියේ ගහන පහර මේ රශ්මිකගේ පහරද හැරමින් ගහන පහර මේ හිස්තන සුවගෙන ගහන පහර මේ ධනේෂ් වේගෙන් දුවනවා පන්දුවට. හොඳයි පිටියේ පන්දුවත් එනවා පිටියේ. ධනේෂුත් වේගෙන් දුවනවා. ඒ 42 වන ජාතක සූර්යා පෙබල ගනේ දාවාතිකයා ඉතින් වේගෙන් දුවනවා මෙන්න එවර රශ්මික ගහන කෙටි පහරට ධර්ම මිතුරනේ වටිනා කියන තරග මාලාවේ. ඉතින් ඒ වගේම අසංක සංජීව ආධනීය නිවේදකතුමා ඒ වගේම
ඒ වගේම කුසිල් සංජීව ආදර නිවේදකතුමාව අපි ආදරෙන් මතක් කළ යුතුයි. අපි නිවේදන ශ්‍රේෂ්ඨ කලාව තුළ අපි තාම පොඩි මිනිස්සු. ඉතින් අපි ඔවුන්ට තාමත් ආදරෙන් කරනවා. ඒ වගේම ආදරණීය රෝහන් පතිරණ අයියේ. ඉතින් ඒ ලංකාවේ ප්‍රබල දැවැන්ත නිවේදකයින් අපි ඔවුන් පිටිපස්සේ ඔවුන්ගෙන් ඉගෙනගෙන දේවල් තමයි අපි තවමත් නිවේදන කලාවට එන්නේ. අපි තවමත් නිවේදන කලාව ඉගෙන ගන්නවා. ඉතින් ඔවුන් ප්‍රබල ගමනක් යනවා. ඔවුන්ගෙන් ඉගෙනගත්තු බොහෝ දේවල් අපි තියෙනවා. ඉතින් තවමත් අපි නිවේදන කලාව තුළ පොඩි මිනිසුන් ඔවුන් එක බැලුවොත්දී ඉතින් උදිත් සංජීව නතතරු එළිය පුන්සඳ පෑයූදාට නතමල් සුහද එයිමල් පරවූදාට දැනුනි දරුවනේ මේ ටික ඔබට මුළු ගෙදරම පාළු උදිත් සංජීව අම්මයි තාත්තයි නැති දාට මේ වටිනා කියන පහරක් ගන්නවා නම් උදිත් සංජීවගේ පහර මේක ගන්න පහර රකිද 1 2 3 රකිද අවකාශයක් නෑ මිත්‍රයා මේ උදිත් සංජීවගේ පහර වටිනා කියන ලකුණක් දැන් උදිත් ගන්නවා පිටියේ හිතන සවාගෙන පිටියේ අතහරිනවා පහර දැන් වටිනා කියන ලකුණක් දැන් එනවා මහභාගේ සාත දුටේ දැන් පිටියේ ලකුණු සොයනවා මහභාගේ සාදුටේ දැන් කෙමිකෙමින් වටිනාගේ ලකුණක් සොයනවා පිටියේ. ඉතින් දැන් වටිනා කියන ගමනක් යන මහභාගේ සාදුට එල්ල කණ්ඩායම. ඉතින් මෑතවක් ඕනේ යක්කඩුවයි මහභාගේ කිව්වහම ඔබ දකින්නවා සෑම තරගමාලාවම කරට කර හැප්පෙන එල්ල කණ්ඩායම් දෙකක් යක්කඩුව ශිවීර ගාමිණිය ඒ වගේම මහභාගේ සාදුට එල්ල කණ්ඩායම. ඉතින් මේක අත්‍යක් කරනවා. හොඳයි අපිට එන්නේ ජාබ්‍ර මිතුන්නේ මහවගේ සාන්ති චූටියට මට නිවේදනය කරන්න දිගටම අවස්ථාවක් ලැබුණා. ඒ ලැබුණේ කෝසන අනුද්ද ඔබ නිසා ඔබගේ චංගම දුරකථනය මට එනවා එක කෝල් එකක් එන්න පුළුවන්ද කියලා. ඉතින් මේනේ ක්‍රිස්කෙල් මේනේ අපේ කමේ ප්‍රබලයා වෙන කවුරුත් මේ කෝසල අනුරුද්ධ ඔහු පිටියෙන් දැවියනවා. කෝසල අනුරුද්ධ පිටිය දැවියනවා. කෝසල අනුරුද්ධ පිටිය දැවියනවා. රුමේස් ජීවන්ත සොයිසා පිටියේ වේගෙන් දුවත් පිටියේ ගහන පන්දුව ඉවර එක්වර පිටියේ දැවියනවා පිටියේ රුමේස් ජීවන්ත සොයිසා. වටිනා කියන ප්‍රබලෙන් දැන් පිටියේ දැවියන මොහොතක චමෝත් තිරන් ගත්ත නායක දැන් කතා කරන්න පිටියේ. කතා කරලා මේ ගේම ගහන්න ඕනේ පිටියේ. මන්ද තරගයක් දෙන්න ඕනේ මිත්‍රයා. අපි තරගයක් දෙන්න ඕනේ මිත්‍රයා මේ වටිනා කියන පිටියේ. දැන් වටිනා කියන ගමනක් යන්න අපි තරගයක් දෙන්න ඕනේ මිත්‍රයා. ඉතින් යක්කඩ ශිවිර ගාමනේ කියන්නේ පෙරල් කාලෙල්ල කණ්ඩායමක් මහභාගේ සාන්ත ජූට් කියන්නේ පෙරල් කාල කණ්ඩායමක්. ප්‍රබලයෙන් උරෙන් ගැටෙන තරගමාලාවේ මේන රශ්මික මහභාගේ සාන්ත ජූට් ඔහුගේ රැකියාව යුද හමුදාව යගෙන සෙල්ලේ කණ්ඩායම. ඉතින් ඔහුගේ පහරවල් තාමත් එනවා මල්ලියේ අර නවතරු පිටියේ ගහපු පහරවල් තාමත් මාගේ මතකෙට එනවා. ඒ පහරවල් නම් මාර පහරවල් පහලවක්. ඉතින් රශ්මික මේ පිටියේ තේරුම් බේරුම් ගහනවා නම් මේ මහේෂ්ගෙන් ලැබෙන පන්දුට ප්‍රමෙතුනේ රශ්මික ගහන වේගයෙන් දුවන පහර මේක දිවුවන ලකුණයි තනස් මේක දුවන ලකුණයි තනස් වේගයෙන් දුවන මෙන්න පිටියේ නතරේම හොඳයි පිටියේ වටිනා කියන පන්දු බාර කිරීමක්. ඉතින් සමීර රංචනගේ අතර යන පන්දුව එක්වර පන්දුව එක්කස් කරලා දෙනවා ජායල අසන්ට එක්වරම